සලේගේ සාක්ෂියෙන් අරුණටත් බඩු හම්බ වී. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරමින් පවතින විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස හිටපු රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීම ගත්තා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සැකපිට 100 ගණනක් දෙනා අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සිදුව තිබුණත් සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීම මෙම විමර්ශනවල වඩාත්ම වැදගත්ම පියවර ලෙස හඳුන්වන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවා ලෙස විවිධ පුද්ගලයන් නම් කරමින් විවිධ මත ප්‍රචාරය වී තිබුණත් මහමොලකරුවා සම්බන්ධයෙන් වඩාත්ම නිශ්චිත තොරතුරු ප්‍රකාශයට පත්ව තිබුණේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් පමණයි. මේ නිසා සුරේෂ් සලේව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම විය යුතු බව පාර්ශ්ව ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණා. නමුත් පාස්කු ප්‍රහාරය සිදු වී වසර 7ක යනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදු වුණේ නැහැ. ඒ වගේම වත්මන් ආණ්ඩුවත් බලයට පත් වී වසර 1කමාරකටත් පසුවයි ඔහු අත්අඩංගුවට ගැනුණේ. මේ නිසා සලේව අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවා අත්අඩංගුවට ගත්තාසේ හැඟීමක් ජනතාව තුළ ඇතිවෙමින් තිබෙනවා. මේ සුරේෂ් සලේ දශක කිහිපයක් තිස්සේ මෙරට බුද්ධ්‍යංශවලට අදාළව අතිශය බාරදොර රාජකාරියක නිරත වූවෙක් විදිහට ප්‍රකටයි. මේ නිසාම ඔහු සෑම ආණ්ඩු සමයකදීම බලවත් චරිතයක් වුණා. ඒ නිසාම ඔහුට අත තියන්න පාලකයන් බය වුණා. නමුත් අද සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් පමණින් ඔහු පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවා ලෙස නම් කිරීමේ හැකියාවක් නැහැ. සියලු විමර්ශන වලින් පසුව ගන්නා අධිකරණ ක්‍රියාමාර්ග අනුව ලබා දෙන තීන්දුවතෙක් ඔහු සැකකරුවෙක් පමණයි. මේ අතර සලේව අත්අඩංගුවට ගත්තේ හුදු මාධ්‍ය සංදර්ශනයක් වෙනුවෙන් පමණක් බවට රාජපක්ෂ පාර්ශවයෙන් මේ වන විට චෝදනා නැගිමින් පවතිනවා. සලේ පාස්කු ප්‍රහාරයට වගකීව යුතු නැති බවටත් ඒ ඇතමුන් සාක්ෂි ඉදිරිපත් කරමින් තිබෙනවා. එසේම මෙය ආණ්ඩුවට දිගින් දිගටම එල්ලවන තෙණ්ඩ මගඩි වංචා දූෂණ චෝදනා සමාජයෙන් වසන් කිරීම සඳහා කළ උත්තර වැට්ටියක් බවට මතපල වෙනවා. ඒ වගේම සලේව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්බන්ධයෙන්ද වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් යන්නත් තවම පැහැදිලි ප්‍රකාශයක් පොලිසිය සිදු කළේ නැහැ. කොහොම වුණත් සලේව අත්අඩංගුවට ගැන සිදු කරන විමර්ශනවලදී මෙම ප්‍රහාරයට සම්බන්ධව තිබූ බොහෝ අභිරහස්යන් ගණනාවක් හෙළදිරව් කර ගැනීමට හැකිවනවාට සැකයක් නැහැ. විශේෂයෙන්ම මෙම ප්‍රහාරයට ඍජුව සම්බන්ධ බවට සැක කෙරෙන අතිශය තීරණාත්මක පුද්ගලයෙකු වන සාරා ජැස්මින් නොහත් පුලස්තිනී මහේන්ද්‍රන් නැමැත්තිය පරිබන සත්‍ය අනාවරණය කරගත හැකියි. ඇය කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස සිටි අතර ඇය මෙම ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවට පලා ගිය බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඒ වගේම මේ ප්‍රහාරයේ සමස්ත සැලසුම ඇය දැනගෙන සිටිය බවටත් තොරතුරු හෙළිව තිබෙනවා. නමුත් වැදගත්ම කාරණය පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට ආරක්ෂකාංශවල මැදිහත් වීමෙන් ඇයව නිරුපද්‍රිතව ඉන්දියාවට පිටත් කළ බවට සාක්ෂි සහිතව හෙළදිරව් වීමයි. සාරා ජෙස්මින් ගැන අනාවරණය වන මේ තොරතුරු සත්‍ය නම් සුරේෂ් සලේ මෙම ප්‍රහාරයේ මහ මොලකරුවා නම් සාරා ජෙස්මින් ගැන හොඳටම දන්න පුද්ගලයා විය යුත්තේ සුරේෂ් සලේ. ඒ වගේම සාරා ජෙස්මින්ව රටින් පිට කළේ කවුද කොහොමද කියන එකත් සුරේෂ් සලේට රහසක් වෙන්න බෑ. නමුත් මේ වන විට හෙළි වී තිබෙන තොරතුරු අනුව සාරා ජෙස්මින්ව මේ රටින් පිට කර කටයුතු කළ ආරක්ෂකාංශ කණ්ඩායමේ අනදැන නිලධාරියා ලෙස කටයුතු කළ ඇත්තේ එවකට නැගෙනහිර අඤ්ඤාපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක නිබ්බුප ඇමති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරයි. ඒ අනුව සලේගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම වලදී සාරා ජෙස්මින්ව රහසිගතව රටින් පිටත් කිරීමේ මෙහෙයුමට අරුණ ජයසේකරගේ සම්බන්ධතාවයත් හෙළදිරව් වනවාට සැකයක් නැහැ. නමුත් මේක සලේ කියයිද නැද්ද අපි දන්නේ නැහැ. කොහොම වුණත් මේ වන විටත් මේ සිද්ධියට සම්බන්ධ අරුණ ජයසේකර යටතේ සිටි ආරක්ෂාංශ නිලධාරීන් ගණනාවක් පොලිසිය කට උත්තර සටහන් කරගෙන තිබෙනවා. අරුණ ජයසේකරට ආරක්ෂක සේනා නැගෙනහිර අඤ්ඤාපති ලෙස උත්සවීමක් ලැබුණේ 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් අගමැති දුරේ ලබාගත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන්. ඔහු නැගෙනහිර අඤ්ඤාපති ලෙස කටයුතු කරන කාලය තුල පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී සංවිධානවල අපරාධමය ක්‍රියාකාරීකම් රැසක් එම පළාත තුල සිදු වුණා. නමුත් මේ කණ්ඩායම් සම්බන්ධව ඔහුගත් ආරක්ෂක පියවරයන් කිසිවක් නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා සහිතව අරුණ ජයසේකරට එරෙහිව සමගි ජනබලවේගයේ විශ්වාසභංගයක් ගෙනාව මොහොත තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති බවට ඔහු පැවසුවත් මෙම සිද්ධියට බුද්ධ්‍යංශවල සම්බන්ධයක් තිබෙන බව පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ අනුවත් ඔහු මේ ගැන වැඩිපුර යමක් දැනගෙන සිටිය බවත් පැහැදිලියි. මේ තොරතුරු සහ සුරේෂ් සලේ තහවුරු කරන තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරුණ ජයසේකරවත් අත්අඩංගුවට ගෙන
ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳවාගෙන ප්‍රශ්න කිරීම අනිවාර්යෙන්ම බලාපොරොත්තු විය යුතුයි. ඒ අනුව මේ පාස්කු විමර්ශන ඇත්තටම සිදුවන එකද නැද්ද යන්න ගැනත් පැහැදිලිව දැකිය හැකි වෙනවා. කොහොම වුණත් බරපතල අපරාධ චෝදනා ඉදිරිපත් වන චූදිතයන්ව එම සාක්ෂි සහ සැකයන් මත අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම අනිවාර්ය නීතිගත යක්ෂතාවයක්. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන ස්වාධීනව සත්‍ය ලෙසම සිදුවෙනවා නම් හෙට අනිද්දාට අරුණ ජයසේකරත් සිටිය යුත්තේ 4 වෙනි තට්ටුවේ සිරකූඩුවක. ඔහුව මගහැර මේ විමර්ශන සිදුවීම හිසි ඉඩක් තිබෙන්න විදිහක් නැහැ. නමුත් මෙතනදී සලේ අරුණව ආරක්ෂා කරයිද අරුණ මැදිහත් වී සලේව ආරක්ෂා කර ගනීද කියන්න දන්නේ නැහැ. ඒ නිසා කලින් කිව්ව වඩේ මේවා නිකම් මාධ්‍ය සංදර්ශන වලින් කෙලවර වෙන්නත් පුරුවන්. අපි බලන්නෙමු ජනාධිපති අනුර කුමාර ජනතාවට ලබා දුන්න දැවැන්තම පොරොන්දුවක් විදිහට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සාධාරණය මොන විදිහට ඉටු කරයිද කියලා.